In this vlog. Hello everyone, welcome back to my YouTube channel. ඉතින් third year campus එකේ ගෙවන තවත් දවසක් තමයි අද මම ඔයාලට අරන් එන්නේ. ඉතින් දැන් වෙලාව උදේ 6:00 විතර ඇති. ඉතින් උදේම නැගිටලා හරිම ලස්සන view එක දිහා බලාගෙන තමයි මම දවස පටන් ගන්න හිතුවේ. ඉතින් මේ තියෙන්නේ අපේ hostel එක. ඊට පස්සේ පොඩක් එක්සර්සයිස් ටිකක් කරලා වෝම් අප් වෙලාම දවස පටන් ගන්න තමයි මම ලෑස්තිනේ. මම මේ ඉන්නේ අපේ ස්ටඩි රූම් එකේ. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ හොස්ටල් එකේ පුංචි ගාඩන් එක. මෙතන ලස්සන මල් වර්ග ටිකක් තියෙනවා. හොස්ටල් එකේ මේ ගෙවෙන්නේ මගේ 3 වෙනි ඉයර් එක. ඉතින් හොස්ටල් එකේ vlog එකකුත් ගොඩාක් අය ඉල්ලලා තිබ්බා. ඉතින් අපි අරගෙන අපි යමු ලෙක්චර්ස්. මේ තියෙන්නේ ඉතින් උදේම හොස්ටල් එකේ ඉඳන් කැම්පස් එකේ ලෙක්චර් හෝල් එකට යන්න තියෙන පාර. ඉතින් පාරවල් දෙකක් තියෙනවා. මොකද අල මැඩම්ගේ නම? අලුත් ඉංග්‍රීසි මැඩම්. නැන්ද හායි කියන්නේ. තුනන් ගිහිල්ලානේ. තව 12කින් අපිට පාටි. හායි යාළුවනේ. මං ගෙදර තුවලා අවුනේ මං ගෙදර යනවා මගේ 23 වෙනි උපන්දිනේ සවරන්න. විසි එක යන්න පුළුවන්. 2002 නේ. ලෙක්චර්ස් ඉවර වෙලා අපි හැමෝම කන්දෝඩ කැන්ටිමට තමයි මේ යන්නේ. තර්ඩ් ඉයර් එක ඉවර වීමත් සමග ඔයාට මේ වෙලාවේ දැනෙන ෆීලිං එක මොන වගේ උත්තරද? අතරත් ඉතින් මෙහෙම යයි කියලා තමයි හිතුවේ. තව අවුරුද්දක් අපි කැම්පස් ඉන්නේ. අවුරුද්දකුත් නැහැනේ. ඔව්නේ. තව පොඩි කාලේ ඉන්නේ. මම මේ hina වෙවි ෆිල් කරන්නේ අපේ 4th year registration form එක. ඉතින් 3rd year අවසාන සෙම් එකේ අවසානම කාලේ තමයි මේ ගෙවේ. ඉතින් අපි ඉක්මනටම 4th year එකට යනවා. ඒත් එක්කම ඉක්මනටම 4th year එකත් ඉවර වෙයි. ඉතින් හරිම ඉක්මනට මේ කැම්පස් එකේ ලස්සන කාලේ ඉක්මනට ගෙවිලා යනවා. ඉතින් අපි ඉගෙන ගත්ත දේවල් මම ගැසේ යාළුවෝ මේ හැම මතකයක් එක්කම තමයි එළියට යන්නේ. ඇත්තටම කැම්පස් එකට ආපු මම නෙමෙයි එළියට යන්නේ. ගොඩාක් අත්දැකීම් වලින් පිරිච්ච හැම දෙයක්ම දරා ගන්න පුළුවන් ඉරසීම තියෙන හොඳ විදිහට තමයි මං එළියට යන්නේ. ඉතින් මට යාළුවෝ ගොඩාක් හම්බුණා. ඉතින් ඒ අතර මට විශේෂ යාළුවෝ ගොඩාක් ඉන්නවා. ඉතින් ඒ හැම කෙනෙක්ගෙන්ම ජීවිතේ ඉගෙන ගන්න මට පුළුවන් වුණා. ඉතින් කැම්පස් ඉන්න කැම්පස් යන්න ආසාවෙන් ඉන්න මේ හැමෝටම මේ මතක හරි වැදගත් වෙයි කියලා හිතලා තමයි මම මේ vlog එක මේ විදිහට ඉදිරි කරන්න හිතුවේ. ඇත්තටම මම මතක ඉදිරි කරනවා. ඒ මතක හැම දවසකම මට මතක් වෙද්දී මාව ආයෙත් අලුත් වෙන්න පටන් ගන්නවා. මේ තියෙන අපේ ලයිබ්‍රරි එක. ඉතින් නිදහසේ ඉන්න පොත් කියවන්න හරිම ලස්සන සුන්දර පරිසරයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් අපි අසයින්මන්ට් වලට අවශ්‍ය එක්සෑම් එකට අවශ්‍ය හැම දෙයක්ම මෙතනින් තොරතුරු විදිහට ගන්න අපිට පුළුවන්. අද දවසට කැම්පස් එක ඇතුලේ මට තිබ්බ වැඩ ටික ඉවරයි. දැන් වෙලාව 1යි. ඉතින් මම දැන් ලයිබ්‍රරි එකෙන් පොතත් අරගෙන ඊට පස්සේ යනවා හොස්ටල් එකට. දැන් තියෙනවා මට අසයින්මන්ට් එකක් කරන්න. ඉතින් අපි බලමු කොහොමද අසයින්මන්ට් එක මම කරන්නේ කියලා. Stay tuned.
දැන් හරි වහන්සේ. මගේ මේ සයිමන්ට් එක නම් පුදුම තරම් අපලයි. ඊයේ මම මේ සයිමන්ට් එක කරන්න හැදුවා ඒත් සිග්නල් නැති වුණා. දැන් අද මම හරි සතුටෙන් සදීප හැදීගෙන ලයිබ්‍රරි එකෙන් පොතුත් අරගෙන ආවයි සයිමන්ට් එක කරන්න. දැන් මෙහෙට කරන්ට් එකක් නැහැ. ඒ වදියට හොඳටම වහින්න පටන් ගත්තා. දැන් ඉතින් මම ආයෙත් කාමරේට වෙලා ඉන්නවා මේ වැස්ස අඩු වෙනකන් Wi-Fi on කරනකන් සිග්නල් නැහැ දෙයනේ. මේ තියෙන්නේ දෙවැනි දවසේ උදේ. ඉතින් මම assignment එක submit කරා. ඊට පස්සේ assignment එක ඉවර කරපු නිසා මම හිතුවා පොඩි ගමනක් ගිහින් එන්න ටවුන් එකට. ඊට පස්සේ ගිහිල්ලා කැන්ටින් එකක් අරගෙන කාලා ඊට පස්සේ මම අර ඊයේ කිව්ව අනිත් කාර්ය තමයි මේ තියෙන්නේ ලයන් හවුස් එක. ලයන් හවුස් එක ළඟින් ලස්සන තෙල් පැම්මෙන් තමයි මම මේ යන්නේ. ඊට පස්සේ ටවුන් එකට තමයි මම යන්න හිතුවේ පොඩි වැඩමගේකට. ඒ වැඩ ටිකක් කරගෙන ඊට පස්සේ පාඩම් කරද්දි කන්න බොන්න පොඩි ස්නැක් එකකුත් අරගෙන අයිස්ක්‍රීම් චොක්ලට් ඒ වගේ පොඩි බඩු ටිකකුත් අරගෙන මම ආයෙ හොස්ටල් එකට ආවා. ඉතින් thank you මගේ vlog එක බලුවට. ආයෙත් ලස්සන vlog එකකින් හම්බෙමු. බයි.